ගර්ල් කෙනෙක් එක්ක තියෙන ෆයිට් එකක් නිසා වෙනත් ලෝකයකට යන්න වුණොත් මොනව වෙයිද? අනිත් එක Tamante යන්න වෙන්නේ ඒ ලෝකේ අමුතුම දූපතකට. මේ දූපතෙන් එළියට එන එක නම් ලේසි පහසු දෙයක් නෙවෙයි. ගොඩක් බලවත් මකරු, එක එක වර්ගයේ බලවත් බීස්ට්ලා, කවදාවත් මැරෙන්නේ නැති ඇටසැකිලි මිනිස්සු වගේම ගොඩක් බලවත් අයත් මේ දූපතේ ඉන්නවා. අනිත් එක මේ දූපත තියන්නේ අමරණීය ලෝකයක. ඉතින් යාළුවනේ මේ තමයි World of Immortal Donhua එක. මේ කතා මාලාව මාෂල් ආර්ට්, ෆැන්ටසි, හිස්ටොරිකල්, ඇක්ෂන්, ඇඩ්වෙන්චර්, රොමෑන්ස් කියන ජෙනරස් වලට තමයි අයිති වෙන්නේ. ඔයාලට සිංහල සබ් එක මේ කතාව බලන්නත් පුළුවන්. අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි එපිසෝඩ් 5 සිංහල සබ් වීඩියෝ ලින්ක්ස් තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් මේ කතාවේ පළවෙනි එපිසෝඩ් 5 බලන්න. එතකොට ඔයාලට තේරුම් යාවි මේ කතාවට තියෙන්නේ මොනතරම් රස්සන ස්ටෝරි එකක්ද කියලා. එහෙනම් අපි යමු නේද මේ ඩොන්හුවා එකේ පළවෙනි එපිසෝඩ් එකට. එපිසෝඩ් එක පටන් ගන්නෙම ලස්සන ගර්ල් කෙනෙක්ගෙන්. ඇත්තටම අද මෙයා මරණීය ලෝකේ ඉඳන් අමරණීය ලෝකෙට යන්න තමයි හදන්නේ. මරණීය ලෝකේ ඉන්න අයට ඒ කියන්නේ වගාකරුවන්ට කවදාවත් එයාලගේ මරණයෙන් බේරෙන්න බෑ. හැබැයි අමරණීය ලෝකෙදී එහෙම නැහැ. වචනයෙන්ම ඔයාලට ඒක තේරෙනවනේ. යාළුවනේ වගාකරුවන් කියලා සිංහලෙන් කියන්නේ චීන ඩොන්හුවා වලදී ආධ්‍යාත්මික ශක්තිය ඇඟට අවශෝෂණය කරගෙන Tamanගේ බලය වැඩි කරගන්න අයට. ඉතින් මේ ගර්ල් කියන්නේ ආධ්‍යාත්මික වගාව සිද්ධ කරන කෙනෙක්. අද මෙයා Taman ඉපදුන ලෝකෙන් වෙන් වෙලා අමරණීය ලෝකෙට යන්න තමයි හදන්නේ. හැබැයි හැමෝටම ඕන විදියට අමරණීය ලෝකෙට යන්නත් බෑ. ඒකට අවශ්‍යතාවයන් කීපයකුත් තියෙනවා. ඉතින් කොහොම හරි මේ ගර්ල්ගේ නම තමයි ලන්නුවෝ. මේ මරණීය ලෝකේ ඉන්න අය මෙයාට කියන්නේ දේවතාවිය කියලා. මොකද මෙයා තමයි මේ ලෝකේ ඉන්න බලවත්ම කෙනා. අද මෙයා අමරණීය ලෝකෙට යන එක වෙනුවෙන් ජියෝෂෝ කියන නගරයේ හොන්ෂෙන් කඳුමුදුන ළඟ මිනිස්සු ලොකු උත්සවයක් තියෙනවා. එයාලගේ දේවතාවියට ගෞරව කරන්න. ඒ වගේම යාළගේ දේවතාවිය අමරණීය ලෝකෙට යන විදිය බලන්න. හැබැයි මේ උත්සවය මෙහෙම වෙන අතරේ මේ ජියෝෂෝ නගරයේ අයිති රාජධානී ආරක්ෂකයෝ නම් බලන් ඉන්න කෙනෙක් එනකම්. ඉතින් ගොඩනැගිල්ලක වහලයක් උඩ ඉන්න කෙනෙක් එයා ගාවට ආපු තවත් රාජකීය ආරක්ෂකයෙකුගෙන් අහනවා කොහොමද වැඩ? මේ කෙනා සාමාන්‍ය ආරක්ෂකයන් බාර සේනාධිපති කෙනෙක් වගේ. ඉතින් මෙයා ආපු දෙයට සාමාන්‍ය ආරක්ෂකයා කියනවා ඔක්කොම හරි. වැඩිකාරයා එළියට ආපු ගමන් මේ කෙනාට කිසිම ගැළවීමක් නැහැ. මේ ආරක්ෂකයා මෙහෙම කියන අතරේ ඔන්න එක පැත්තකින් ලස්සන බොයි කෙනෙක් දේවතාවිය වෙනුවෙන් පවත්වන පෙරහැරත් බලාගෙන පාර දිගේ එන ගමන් තමයි ඉන්නේ. යාළුවනේ මෙයා තමයි අපේ කතාවේ ප්‍රධාන කැරක්ටර් එක. මෙයාගේ නම තමයි ෂෝචෙන්. ඉතින් දැන් මේ මාලිගාවේ ආරක්ෂකයන්ට ඕන ෂෝචෙන්ව අල්ලගෙන මරලා දාන්න. මොකද ෂෝචෙන් නිසා එයාලගේ රාජධානියේ කුමරියගේ සේවිකාවට මැරෙන්න වුණා. හැබැයි මේ ෂෝචෙන් කියන්නේ ගොඩක් දක්ෂ සටන් ශිල්පියෙක්. මෙයාට තාම ආධ්‍යාත්මික ශක්තිය වඩන්න නම් බෑ. ඒත් මෙයාට සාමාන්‍ය මිනිස්සුන්ට වඩා සටන් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මෙයාගේ බොඩි එක සාමාන්‍යයට වඩා ශක්තිමත්. ඉතින් ෂෝචෙන් මේ පෙරහැරට ආපු මිනිස්සු අස්සෙන් හැංගිලා තමයි යන්නේ. මොකද මෙයාව මරන්න හදනවා කියලා මෙයා දන්න හින්දා. ඉතින් මෙයා මෙහෙම යනකොට පාළු වේදිකයකදී මෙයාව අල්ලගන්න ආරක්ෂක බටයන්ට පුළුවන් වෙනවා. ඇත්තටම මේ ආරක්ෂක බටයෝ මෙයා එනකම්ම උගුලක් අටවගෙන බලාගෙන ඉඳලා තමයි තියන්නේ. හැබැයි ෂෝචෙන් කියන්නේ ආධ්‍යාත්මික ශක්තිය ටිකක් හරි වඩපු කෙනෙක්නේ. ඒක නිසා මෙයාගේ මානසික සංජානනය අනිත් අයට වඩා වැඩි. ඉතින් මෙයාට අවඩ හැංගිලා ඉන්න ආරක්ෂකයෝ ගැන විස්තර දැනගන්න පුළුවන් මෙයාගේ මනසින්. දැන් මේ විදිහට ආරක්ෂකයෝ ගැන හොයලා බලපු ෂෝචෙන් හිතනවා 3 දෙනෙක් කණු පිටිපස්සේ හැංගිලා ඉන්නවා. එයාලා ගොඩක් තදින් හුස්ම ගන්නෙ. ඒ කියන්නේ එයාලා ගොඩක් වෙලාවට කඩු ගැන හොඳට පුහුණු වෙන අය වෙන්න ඕනේ. වම් පැත්තේ දකුණු පැත්තේ ඉන්න 4 දෙනා සැහැල්ලුවෙන් හුස්ම ගන්න. ඒ කියන්නේ ඒ අය රහස් ආයුධ පාවිච්චි කරනවා. ෂෝචෙන් මෙහෙම හිතලා මේ ඉන්න අයට කතා කරලා කියනවා මෙතන උත්සවයට දුරින් තියන්නේ. ඉතින් ඒ තාමත් තමුන්ලා එළියට එන්නේ නැත්තේ. ෂෝචෙන් මෙහෙම කිව්වා විතරයි මෙතන ඉන්න ආරක්ෂකයෝ ෂෝචෙන්ගේ දිහාවට රවුම් හැඩේ ආයුධ වලින් එක පාරටම පහර දෙනවා. හැබැයි ෂෝචෙන් නම් ඒ වගේන් ගොඩක්ම ලේසියෙන් බේරෙනවා. ඊට පස්සේ මේ රවුම් හැඩේ ආයුධ වලටම කැපිලා වෙන් උන චීන උණ බටයක් අරගෙන ෂෝචෙන් මේ ආරක්ෂකයෝ එක්ක දිගටම සටන් කරනවා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් මේ ආරක්ෂකයින්ට වෙන්නේ ෂෝචෙන්ගේ අතින් මැරුම් කන්න. මෙහෙම මේ ආරක්ෂකයෝ ටික ෂෝචෙන්ගේ අතින් පරාද වුණාට
මේ ආරක්ෂකයෝ එක්ක ආව සෙන්පති නම් ලේසි පහසු කෙනෙක් නෙවෙයි. මෙයා ටිකක් හොඳ ෆයිටර් කෙනෙක්. ඒත් මෙයාටත් අවසානයේදී වෙන්නේ ෂෝචෙන්ගේ අතින් පරාද වෙලා Tamanගේ ජීවිතේ නැති කරගන්න. මෙයා මෙහෙම මැරුණ ගමන්ම මෙතනට තව ගර්ල්ස්ලා 4 දෙනෙකුත් එනවා. මේ ගර්ල්ස්ලා කුමරිය යටතේ ඉන්න සේවිකාවන්. හැබැයි යාළුවනේ මේ පාර ෂෝචෙන්ව අල්ලගන්න මේ සේවිකාවන්ට පුළුවන්. මොකද මෙයාලා 4 දෙනා ෂෝචෙන්ට වට කරලා පහර දෙන නිසා. අනිත් එක මෙයාලා 4 දෙනා කලින් ආපු අයට වඩා දක්ෂයි. ඉතින් ෂෝචෙන් මෙහෙම අල්ලගත්තට පස්සේ තව ගර්ල් කෙනෙක් මෙතනට එනවා. මෙයා එන්නේ අහසේ පාවෙන මල් පෙතිවලට කකුල තියලා ඇවිදින ගමන්. මෙයාගේ බලය ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. මේ තමයි මේ රාජධානියේ කුමරිය. මෙයාගේ නම ජාଓ ලින. ඉතින් ජාओ ලින මෙතනට ආපු ගමන් ෂෝචෙන්ගෙන් අහනවා තමුන්ද ෂෝචෙන්? මෙයා මෙහෙම ඇහුවම ෂෝචෙන් ජාओ ලිනට කියනවා මම ආවේ දේවතාවියගේ උත්සවය බලන්න. ඔයාගේ සේවිකාවගේ මරණයට මගේ සම්බන්ධයක් නැහැ. එයා කන්දෙන් බිමට වැටිලා මැරුණ එක එයාගේ වැරද්දෙන් වුණ දෙයක්. හැබැයි ෂෝචෙන් කිව්ව දෙයට ජාओ ලින නම් එහුම්කන් දෙන්නේ වගේ. මොකද ජාओලින එයාගේ සේවිකාවන්ට කියනවා ෂෝචෙන්ව මරන්න කියලා. ඉතින් ජාओලින කියපු දේ අහලා සේවිකාවන් 4 දෙනාම ෂෝචෙන්ව බැඳලා තිබුණු රෙදිපටි වලින් දෙපැත්තට අදිනවා ෂෝචෙන්ව මරන්න හිතාගෙන. ඒත් ෂෝචෙන් එයාව මරණකම් පැත්තකට වෙලා බලාගෙන ඉඳීවි කියලා ඔයාලා හිතනවද? මෙයා Tamanගේ බලය පාවිච්චි කරලා පොළවට හයියෙන් ගහනවා මේ සේවිකාවන් 4 දෙනාම පස්සට විසි වෙලා යන විදියට. ඊට පස්සේ එක පාරටම මෙයා ලින කුමරියට ඇටැක් කරනවා. මොකද දැන් මෙයාව මරන්න හදන්නේ කරපු නැති වරදකටනේ. ඒකින්ද ඉතින් මෙයාට සටන් කරලා හරි බේරෙන්න වෙනවා මෙයාලගෙන්. ඒත් ලින කුමරිය එහෙම ලේසියෙන් පරද්දන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මොකද මෙයාගේ බල මට්ටම ෂෝචෙන්ට වඩා වැඩි. ඉතින් ෂෝචෙන් ලින කුමරිය එක්ක දිගටම සටන් කරනවා එයාගේ ජීවිතේ බේරගන්න. මේ සටනේදී ෂෝචෙන් එයා ගාව තියෙන සීක්‍රට් චේ කල්ටිවේෂන් චාර්ට් කියන ටෙක්නික් එකත් පාවිච්චි කරනවා. ඔයාලට මේ ටෙක්නික් එකේ සිංහල තේරුම අපේ සබ් එකේ ඇති. හැබැයි ෂෝචෙන් මොනවා කරත් ලිනට විරුද්ධව නම් සටන් කරන්න අමාරුයි වගේ. අන්තිමේදී ෂෝචෙන් කරන්නේ එයාගේ ෆයිට් එක නවත්තලා පැනලා යන එක. මොකද ලිනගේ බල මට්ටම ෂෝචෙන්ට වඩා වැඩි. ෂෝචෙන් මෙහෙම පැනලා ගියාට එයාගේ පස්සෙන්ම ලින එනවා ෂෝචෙන්ව මරන්න හිතාගෙන. මේ දෙන්න ගොඩනැගිලි උඩින් පෙරහැරේ තියෙන සැරසිලි උඩින් මෙහෙම සටන් කර කර දුවන අතරදී ලින ෂෝචෙන්ට ගොඩක් මාරාන්තික පාරක් එල්ල කරනවා. මේක වැදුනොත් නම් ෂෝචෙන් ඉවරයි. ඒත් ෂෝචෙන්ගේ මූණට අඟල් කීපයක් දුරින් මේ කඩුවේ එක පාරටම නවතිනවා. ඇයි ඒ? මොකද මේ වෙලාවෙදි එක පාරටම කාලය නවතින නිසා. ඉතින් කොහොමද මෙහෙම කාලය නවතින්නේ? මේ කාලය නවතිනව නෙවෙයි, නවත්තනවා. එපිසෝඩ් එක පටන් ගන්නකොටම ගර්ල් කෙනෙක් හිටියා මතකද? ලන්නෝ කියලා. ඉතින් ඒ ගර්ල් තමයි මේ කාලය නවත්තන්නේ. මෙයා අමරණීය ලෝකෙට යන්න දැන් ලෑස්ති වෙලා ඉන්නේ. ඒක නිසා මෙයා මේ නගරය දිගේ ඇවිදගෙන එනවා හොන්ෂන් කඳුමුදුනට. ඉතින් මෙයා මේ ලෝකේ ඉන්න අවසාන අවස්ථාව තමයි මේ. ඒක නිසා මේ නගරේ වීදි දිහා බලන ගමන් තමයි මෙයා එන්නේ. ඒ අතරෙදි මෙයා හිතනවා හැංගීම් කියන්නේ අපි ගොඩක්ම අගය කරන දේ. ගොඩක් අය කාලය ගැන අමතක කරලා Tamanගේ සතුට හොයනවා. ඒත් අපිට කාලයේ කාදනයට විරුද්ධ වෙන්න බෑ. මෙයා මෙහෙම හිතන ගමන් තමයි හොන්ෂන් කන්දට එන්නේ. මෙයා මෙහෙම හිත එන අතරෙදි මෙයා දකිනවා ෂෝචෙනුයි ලිනරුයි පාර මැද්ද නැවතිලා ඉන්න විදිය. ලිනගේ කඩුව ෂෝචෙන්ගේ මූණට අඟල් කීපයක් දුරින් තියන්නේ. ඉතින් මෙයාලා දෙන්නව දකින ලන්නුවෝ Tamanටම කියා ගන්නම වෛරයයි ආදරයයි තේරුම් ගන්න බැරි නම් අමරණීය ලෝකෙට යන්නේ කොහොමද? යාළුවනේ ලන්නුවෝ මෙහෙම කියලා ලිනගේ කඩුව ෂෝචෙන්ගේ මූණෙන් අයින් කරනවා. ඊට පස්සේ මෙයා හිමිහිට යනවා කන්ද උඩට. මෙයා ගියාට පස්සේ තමයි ආපහු කාලය තිබුණ විදියටම එන්නේ. ඉතින් කාලය තිබුණ විදියට ආපු ගමන්ම ෂෝචෙන් ආපහු ලිනගෙන් බැරිලා දුවනවා. ලිනටත් ෂෝචෙන්ට යන්න දෙන්න හිතක් නෑ වගේ. එයත් යනවා ෂෝචෙන්ගේ පස්සේ. ඉතින් මං තම්නේල් එකේ කිව්වා වගේ මේ සීසන් එකේ අන්තිමට ෂෝචෙන්ව මරන්න හදන ගර්ල්ලාගෙන් කාටද ෂෝචෙන් ගැන කැමැත්තක් ඇති වෙන්නේ? අපි ඒක බලමු කතාවෙදිම. මෙයාලා දෙන්න මෙහෙම ෆයිට් කරන අතරේදී දැන් අනිත් ජනතාව ඉන්නේ ලන්නුවෝ අමරණීය රාජධානියට යන විදිය බලන්න හිතාගෙන. ඉතින් මෙයාලා ලන්නුවෝ එනකන් එක එක දේවල් කතා කරනවා. සමහර අය දන්නෙත් නැහැ අමරණීය වෙනවා කියන්නේ මොකක්ද කියලාවත්. මෙයාලා දන්නේ ඉස්සර කාලේදී අමරණීය ලෝකයට ගියපු අය හිටියා කියලා විතරයි. ඉතින් මෙයාලා මෙහෙම කතා කරන අතරේ හොන්චන් කන්ද උඩ තියෙන අමුතු ගහක් ගාවින් ලන්නුවෝ මතුවෙනවා. මෙයාව දැකලා මිනිස්සු ඔක්කොම මෙයා දිහා බලනවා. ඒ එක්කම අහසේ රන්වන් පාට එලියක් එක්ක අමුතු දෙයක්ුත් වෙනවා. ඉතින් මොකක් වෙන්නේ නැද්ද? අමරණීය ලෝකයට යන දොරටුව මුද්‍රා තියලා තියන්නේ. අනිත් එක මේ හොන්චන් කඳු මුදුන ළඟ තමයි අමරණීය ලෝකයට යන දොරටුව පිහිටලා තියන්නේ. දැන් ලන්නුවෝ අමරණීය ලෝකයට යන්න ඕන නිසා එයාගේ කඩුවෙන් මේ දොරටුවේ මුද්‍රාව විනාශ කරනවා. මෙයා මෙහෙම කරාම ස්වර්ගයේ මළුව
ඔලුවක් වගේ එකක් අහස දිස් වෙලා ලණ්ණුවගේ පැත්තට පඩි පෙලක් වගේ එකක් හැදෙනවා. මේ පඩි පෙල දිගේ උඩට ගියොත් තමයි ලණ්ණුවට අමරණීය ලෝකෙට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලණ්ණුව හිමීට මේ පඩි පෙල දිගේ යන අතරේ ෂෝචෙනුත් ලිනගෙන් බේරෙන්න මේ හොන්චෙන් කඳු මුදුනට ඇවිල්ලා. හැබැයි ලින මෙයාගේ පස්සෙන් පන්නන එක නම් නවත්තලා නෑ වගේ. මෙයාලා දෙන්න ආපහු සටන් කරනවා මේ කන්ද උඩ. ඔය අතරේ ලණ්ණුවට ඇහෙනවා කෙනෙක්ගේ කටහඬක්. ඒ කෙනා ලණ්ණුවට කියන්නේ තමන්ගේ හැඟීම් අමතක කරන්න. එතකොට තමයි අමරණීය කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි මේක ඇහුනම ලණ්ණුව නම් හිතනවා හැඟීම් අමතක කරොත් මම තාමත් කලින් හිටපු මමම වේද? යාළුවනේ ලණ්ණුව මෙහෙම හිතලා හිමීට ඔළුව හරවලා ඇස් කොනෙන් ජියුෂෝ නගරය දිහා බැලුවා විතරයි අර කටහඬ ආපහු ලණ්ණුවට කියනවා හදවත ශක්තිමත් වුණත් තාමත් ලෞකික සිතිවිලි තියෙනවා. පොඩි වැරද්දක් වුණත් අමරණීයත්වය ලබා ගන්න බාධාවක්. මේ කටහඬින් මේ වගේ වචන ටිකක් ඇහෙනවත් එක්කම මේ අමරණීය දොරටුව ළඟ ඉන්න ආරක්ෂකයෝ දෙන්න ලණ්ණුව ඇවිදගෙන යන පඩි පෙළ කඩලා දානවා. ඒ එක්කම උල්කාපාත වැටෙනවා වගේ ජියුෂෝ නගරයට ගිනි බෝල හසින් වැටෙනවා. මේ අහසින් වැටෙන ගිනි පුපුරු ෂෝචෙනුත් දකිනවා. ඒත් මෙයා තාම ලින එක්ක ෆයිට් කරන ගමන් ඉන්නේ. ඒක නිසා මෙයාට මේ ගැන වැඩි අවධානයක් නම් දෙන්න වෙන්නේ නැහැ. ඉතින් ඔය අතරේ ලණ්ණුව දැන් අහසින් වේගෙන්ම වැටෙනවා බිමට. මොකද මෙයා ගියපු පඩි පෙළ විනාශ වුණානේ. හැබැයි මේ වගේ දෙයක් වුණත් ලණ්ණුව නම් හිතන්නේ මේ උන දේ ගැන නෙවෙයි. එයා මෙන්න මෙහෙම හිතනවා. කෙනෙක් හැඟීම් ආශාවන්ගෙන් වෙන්නම හොඳ නැහැ. ඒ වෙනුවට චිත්ත වේගීය බැඳීම් වලින් නිදහස් වෙන්න තමයි ඕනේ. අනිත් එක නිර්වාණ ශේෂ්ත්‍රයට આવොත් විතරයි කෙනෙක්ට අමරණීයභාවය ලබා ගන්න පුළුවන් වෙන්නේ. යාළුවනේ මේ චිත්ත වේගීය බැඳීම් කියන්නේ අපි මොනවා හරි දෙයකට කිසිම තේරුමක් නැතුව බැඳිලා ඉන්න එකට. හරියට අපි කැඩුණු භාණ්ඩයක් අයින් කරන්නේ නැතුව ඒකම ඇලිලා ඉන්න එකෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැනේ. මේ වගේ වැඩකට නැති බැඳීම් ගැන තමයි මේ කියන්නේ. අනිත් එක නිර්වාණ ශේෂ්ත්‍රය කියන බල මට්ටමට ආවොත් විතරයි කෙනෙක්ට මරණීය ලෝකේ ඉඳන් අමරණීය ලෝකයට යන්න පුළුවන් වෙන්නේ. කතාවේ බල මට්ටම් ගැන මම දෙවෙනි එපිසෝඩ් එකේ ඔයාලට කියන්නම්. ඉතින් ලණ්ණුව මෙහෙම හිතලා ආපහු සුදු පාට ලස්සන කුරුල්ලෙක්ගේ ඔළුව උඩ ඉඳගෙන අමරණීය දොරටුව දිහාවට යනවා. මෙයා මෙහෙම යන්නේ මේ අමරණීය දොරටුවේ මුරට ඉන්න ආරක්ෂක පිළිම දෙකටත් පහර දීලා විනාශ කරගෙන. ඒ මොකද කියනවා නම් මේ පිළිම ලණ්ණුවට අමරණීය ලෝකයට යන්න නොදී එයාව නවත්තන්න හදන හින්දා. ඉතින් ලණ්ණුව මෙහෙම අමරණීය ලෝකයට යනකොට තවත් දෙන්නෙක් ලණ්ණුවට ස්තුතිවන්ත වෙන්න මරණීය ලෝකෙන් මිදිලා අමරණීය ලෝකයට යනවා. ඉතින් කවුද ඒ? ඒ තමයි ෂෝචෙනුයි ලින කුමරියයි. මේ දෙන්න සටන් කරන ගමන් හිටියේ. හැබැයි මේ දෙන්නගේ සටන අතරදී ලණ්ණුවගේ වටේ හිටපු අමුතු කුරුල්ලෝ ටිකකගේ බලයෙන් හින්දා මෙයාලා ඉබේටම අමරණීය ලෝකේ දොරටුව දිහාවට ඇදිලා යනවා. ඒකම යාළුවනේ ෂෝචෙන් යන්නේ අමුතුම අවකාශීය මාර්ගයක. කොහොම හරි මේ අවකාශීය ගමන නිසා ෂෝචෙන්ට සිහියක් නැති වෙලා. මෙයා ඇහැරෙනකොට මෙයා ඉන්නේ මුහුදු වෙරළක් ළඟ. හැබැයි මෙයා ඇහැරෙන්න කලින් ලස්සන නෙළුම් මලක් ඇතුලේ ඉඳන් සුදු අශ්වයෙක් ඉපදෙනවා වගේ දෙයක් වෙනවා. මේ අශ්වයාට තමයි කියන්නේ ස්වර්ගයේ අශ්වයා කියලා. ඉතින් මේ අශ්වයා තමයි ෂෝචෙන් ගාවට ඇවිත් එයාව අවදි කරන්නේ. ඉතින් ෂෝචෙන් අවදි වෙලා බලනකොට දකින්නේ ගොඩක් ලස්සන තැනක්. අමුතු විදිහේ පියාඹන මාළු ඉන්න, පාවෙන දූපත් තියෙන ගොඩක් ලස්සන තැනක්. යාළුවනේ මෙතනට තමයි කියන්නේ මකර දූපතේ නපුරු මකර වෙරළ කියලා. මෙතන මකර රජ කෙනෙක් ඉන්න තැනක්. මේ මකරා ෂෝචෙන්ගේ ලෝකේ පුරාණ ලේඛනවල සඳහන් වෙලා තියෙන අට නියපොතු සහිත ටිරන්ට් මකරෙක්. යාළුවනේ මකරුත් වර්ග කරලා තමයි තියන්නේ. මෙතන ඉන්නේ එක මකර වර්ගයට අයිති මකරෙක්. හැබැයි දැන් මේ මකරාගේ ගර්ජනාව නිසා ෂෝචෙන් එයා ඉන්න කඳු බෑවුමෙන් බිමට වැටෙනවා. මෙයා මෙහෙම වැටෙන්නේ අමුතු ගුහාවක් වගේ තැනකට. හැබැයි යාළුවනේ මෙන්න මෙතනදි තමයි ෂෝචෙන්ට එයාගේ ජීවිතය වෙනස් කරන නිධානය හම්බ වෙන්නේ. මොකද්ද ඒ? ඒ තමයි මකර බිත්තර. මේ වගේ වටිනාකම ඔයාලට කතා බලනකොට තේරුම් ගන්න පුළුවන්. ඉතින් දැන් මේ මකර බිත්තර දැක්ක ගමන් ෂෝචෙන් ඉක්මනටම මකර බිත්තරයක් අරගෙන මෙතනින් යනවා. හැබැයි මෙයාට මගදී ටිකක් නරක ආරංචියක් තමයි හම්බ වෙන්නේ. මොකද මෙයා ලිනගේ වේල් එක ගහක අත්තක තියෙන විදිය දකිනවා. ඉතින් මේ වේල් එක දැක්කම ෂෝචෙන් දැනගන්නවා ලින මේ ළඟ පාතම ඉන්නවා කියලා. හැබැයි ලිනගේ කරදරයටත් කලින් ෂෝචෙන්ට තව කරදරයකට මුහුණ දෙන්න තමයි වෙන්නේ. මොකද්ද ඒ? ඒ තමයි දෙන්නෙක් ෂෝචෙන් දිහා බලාගෙන ඉන්න එක. මෙයාලා ෂෝචෙන්ගේ අතේ තියෙන මකර බිත්තරය ගැන තමයි වැඩියෙන්ම බලන්නේ. මෙයාලට මේ බිත්තරය ගන්න ඕනේ වගේ. ඉතින් මෙයාලා දෙන්න ෂෝචෙන්ගේ පස්සෙන්ම එනවා. ඔය අතරේ මේ මකර දූපතට හොඳටම වහිනවා.
මේ වැස්ස නිසා වැස්සෙන් බේරෙන්න හිතාගෙන ශෝචන් යනවා මේ දූපතේ තියෙන අමුතු තැනකට. මේක හරියට පරණ පන්සලක් වගේ තැනක්. මෙතන බුදුහාමුදුරුවෝ වගේ තවත් ඇගේ පිළිම තියෙනවා. ඉතින් ශෝචන් මෙතනට ඇවිල්ලා වැඩි වෙලාවක් යන්න කලින් ශෝචන්ගේ පස්සෙන් ආපු දෙන්නත් මෙතනටම එනවා. දැන් ඉතින් ඊළඟට මොනම වෙයිද? මෙයාලා ශෝචන්ව මරයිද? ශෝචන් මේ වෙනකොට ගොඩක් තුවාල වෙලා ඉන්නේ. අපි ඒක බලමු කතාවෙදිම. හරි ඉතින් යාළුවනේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා World of Immortal කතාවේ පළවෙනි එපිසෝඩ් 5 සිංහල සබ් එක. ඔයාලා ඒක බලන්නකෝ. ඔයාලටම තේරුම් යාවි මේ කතාව කොච්චර ලස්සන එකක්ද කියලා. ඉතින් පළවෙනි එපිසෝඩ් එක මෙහෙම ඉවර වෙන අතරේ අපි දෙවෙනි එපිසෝඩ් එකේදී බලමු ශෝචන්ට මොනවා වෙයිද කියලා. එහෙනම් අපි දෙවෙනි එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.